2025 පාකිස්තාන් සුපර් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟයේ ක්වේටා ග්ලැඩියටර්ස් කණ්ඩායම පරදා ජය ගැනීමට ලාහෝර් කණ්ඩායම අද සමත් වුණා. තරඟයේ කාසිවාසී දිනු ග්ලැඩියටර්ස් කණ්ඩායම පළමු පන්දුර පහර දීමට තීරණය කළ අතර කඩලු 9ක්ද වී පන්දුවර 20ට ඔවුන් රැස් කළ ලකුණු ප්‍රමාණය 201ක්. ග්ලැඩියටර්ස් කණ්ඩායම වෙනුවෙන් නවාස් ලකුණු 76ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුණා. ශහීන් අෆ්රිඩි කඩලු 3ක් බිඳහෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලාහෝර් කණ්ඩායම පන්දුවර 19යි පන්දු 5ක් අවසානයේ කඩලු 4ක් පමණක් ද වී සිය ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා. එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා ලකුණු 62ක් ලබා ගත්තේ පන්දු 31කින්. ඔහුගේ ඉනිමට 4 පහර 5ක් සහ 6 පහර 4ක් ඇතුළත් වුණා. භානුක රාජපක්ෂ ලකුණු 14යි. අධිවේගී ඉනිමක් ක්‍රීඩා කළ සිකන්දර් රාසා පන්දු 7කින් ලකුණු 21ක් ලබා ගත්තේ 6 පහර සහ 4 පහර 2 බැගින්. තරඟයේ වීරයා සම්මානය කුසල් පෙරේරා දිනාගත් අතර අපි අවසන් මහා තරඟයේ ජය ගැනීම සම්බන්ධයෙන් ගොඩක් සතුටුයි. සිකන්දර් රාසා එය වඩාත් පහසු කළා. අපේ පිතිකරුවන් පහුගිය තරඟ සියල්ලම හොඳින් ක්‍රීඩා කළා. යනුවෙන් කුසල් පෙරේරා පවසා සිටියා.